ඇත්තටම අපි බෞද්ධද කියන ප්‍රශ්නෙත් එක්තරා විටකදී එනවා. අමනාප වෙන්න එපා. අපිට හිතවලට යම් විදිහට දැනෙනවා නම් අන්නේ දැනෙන තැන තමයි පුතා අපි හදා ගන්න ඕන. ඒ කියන්නේ දහම් දේශනාවක් ධර්ම සාකච්ඡාවක් අපි සිදු කරොත් අපිට ඇත්තටම මම කියන දේ තමයි ගෞරවනීය මහා සංඝරත්නය සෑම මොහොතකම දේශනාවන් පවත්වලා ඉවරනකොට මිනිස්සුන්ට ඇඬෙන්න ඕන. හැබැයි මිනිස්සුන්ට ඇඬෙන්නේ නැහැ. මිනිස්සුන්ට hina යනවා පුතා. ඒ කියන්නේ සැබෑ ධර්මය දේශනා කොට වදාරා නැහැ. භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වැදෑරුවේ සෑම මොහොතකම මගේ රත්තරන් දුවේ පුතේ දුක නැති කිරීමේ මාර්ගය. එහෙනම් දුක නැති කරන්න නම් නේද දුකක් කියලා දකින්න එපේ. දුකක් කියලා දැක්කට පස්සේ අපිට සිනහවක් පහළ වෙනවා නම් අපි ඒක තරණය කරලා ඉන්න ඕන නැද්ද? මම මේ ප්‍රවිෂ්ටියක් ගන්න ඔයාලට. ඒ කියන්නේ අපි ආදීනිව දැකලා නැහැ. සැබෑ ලෙස. ඔකට පුංචි දෙයක් කියන්නම් ඔයාලට. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාරනවානේ පුතේ පෙන්වා දෙනවානේ ආනන්ද. මේ මෙතන එක කඩියෙක්වත් සක්විති රජකම දරපු නැති එක කඩියෙක්වත් නැහැ කියනවනේ. ඒතකොට සක්විති රජකම දරන්න මොන තරම්නම් කුසලයක් තියෙන්න ඕනද මගේ රත්තරන් දුවේ පුතේ? සක්විති රජකමක් දරන්න මහා කුසලයක් තියෙන්න ඕන. අන්නේ කුසලයක් එච්චර තිබිච්ච ජීවියා අර තැනකට එන්න එහෙනම් කුසල ක්‍රියාව තුලම මේ ප්‍රශ්නේ විසඳෙනවද? නැහැ. කුසල ක්‍රියාව තුලම මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. එතකොට අපි ආමිෂය තුලම විතරක් රැඳී සිටියොත්, සීලවන්ත භාවයේ විතරක් තිබුණොත්, දානීය විතරක් දුන්නොත්, භාවනාව විතරක් වැඩුවොත් අපිට ඊතර වෙන්න පුළුවන්ද? අපිට ඊතර වෙන්න බෑ. එහෙනම් අපිට බුද්ධ දේශනාව තුළ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වැදෑරුව ආකාරයට අපිට එතන හිතන දෙයක් තියෙනවද නැද්ද? අපි හිතනවද පුතේ? හිතන්නේ. අපි කරන්නේ මායාවකට පැටලිලා ඒක තුල ගමන් කිරීමක් නෙමෙයිද? ඒක තුල ගමන් කිරීම. එතකොට දැන් බලන්න දාන මාන ආදී කුසල කර්ම කරනවා. ඔකට ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද පුතේ? ප්‍රතිඵලයක් තියෙනවා. ඒතර අකුසල මූල ධර්මයන් සිදු කරොත් ක්‍රියාවන් නිරත වුණොත් ඒ අනුව ප්‍රතිපාකතාවයන් අපිට තියෙනවා. එහෙනම් අපි ඇත්තටම ගැලවෙන්න. දැන් මට ඕනේ මේ ඔයගොල්ලන්ට මට කෙටි කාලයක් ලැබිලා තියෙන ඔයගොල්ලෝ ආයි දුරකතර ගෙවන ආයි ඊළඟ කාර්යභාර වෙනුත් යන්න තියෙනවන්නේ.